ගමට ඇවිල්ලා චූම් පාන් මල්ලේ හැම සද්ද දැම්ම පාන් කූරෙන් තියලා දාන්න. මේ පාන් මාර ගණන් යන්නේ. අන්න ඒක නිසා මම තීරණය කරා මේ පාන් කූරක් හදන්න. ගන්න මේ වගේ භාජනයක්. පාන් පිටි ග්‍රෑම් 200ක්. සෝල්ට් ග්‍රෑම් 4ක්. සෝල්ට් ඇන් ඊස්ට් කියන්නේ හරියට නිකන් නයයි මුගටියයි වගේ. මම රාගෙන මැරෙනවා. මේ මිශ්‍රණයට ඊස්ට් එක ඇඩ් කරන්න කලින් සෝල්ට් එක පොඩ්ඩක් මික්ස් කරගන්න. ඊස්ට් ග්‍රෑම් 2කුත් ඇඩ් කරගන්න. අමතර ඉන්ග්‍රෙඩියන්ට් එකක් විදිහට මම පාවිච්චි කරන රොස්මරිනෝ. ඔයාලට මේකුත් ආකාරයේ අමතර අමුද්‍රව්‍ය ඇඩ් කරගන්න පුළුවන්. පිරිසිදු වතුර ග්‍රෑම් 110කුත් ඔයාගේ ඩෝ එකට පොඩ ඇඩ් කරගන්න. ඔයිල් ග්‍රෑම් 15ක්. පොඩි කාලේ මඩේ සෙල්ලම් කරා වගේ මේක මික්ස් කරගන්න තියෙන්නේ. ඩෝ එක මේ පදමට ආවට පස්සේ පැයක වගේ කාලයක් හොඳින් බහලා තියාගන්න. ඒක කාලයකින් පස්සේ ඩෝ එක ඕපන් කරගමු. පාන් පිටි ටිකක් උඩින් දාගන්න. ආකාරයට ටික ටික දිග අරගන්න. මේ තියෙන්නේ අපි කපාගත්තු පාන් කූර. ඊට පස්සේ සෙල්සියස් අංශක 170ට දර පෝරණුවේ හරි මොන පෝරණුවක හරි පුච්ච ගන්න. කෑම මේසවල මේ ග්‍රීසියන එකක් තියාගත්තාම මේසය අලංකාර වෙනවා. ඊට අමතරව ලස්සන කරස් එකකුත් දෙනවා.